වන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද උදෑසන මාදුරුවය ජලාශයට වැටි යුද හමුදා විශේෂ බලකායේ ගුවන් හමුදාවේ සෙබළුන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදුවන අවස්ථාවේ හමුදා සමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර අනතුරටපත් සෙසු හමුදා සෙබළුන් 6 දෙනා පොළොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. The big story. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් අද උදෑසන 6:46ට පමණ ඉඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වී තිබුණා. ඒ මාදුරු ඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ පැවති එම බලකායේ 55 වන හා 56 වන කණ්ඩායම් විසිර යාමේ උත්සවයේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා හමුදා සමාජිකයින් රැගෙන යාමටයි. ගුවන් හමුදාව පවසන්නේ උදෑසන 7:08 පමණ වන විට යානය මාදුරු ඔය විශේෂ බලකා පුහුණු පාසල වෙත ළඟා වී ඇති බවයි. පසුව මද වේලාවකින් එම යානයට යුද හමුදා විශේෂ බලකා සමාජිකයින් 6 දෙනෙකු නංවාගෙන ගුවන්ගතව තිබෙනවා. එලෙස ගුවන්ගත වී සුළු වේලාවකින් යානයේ ඇති වූ හදිසි තත්ත්වයක් මත පෙරවරු 8:12ට පමණ හෙලිකොප්ටරය මාදුරු ඔය ජලාශයට කඩා වැටි ඇති බවයි ගුවන් හමුදාව පවසන්නේ. එවන විට යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළුව ගුවන් හමුදා සමාජිකයින් 6 දෙනෙක් සමග පුද්ගලයින් 12 දෙනෙකු සිට තිබෙනවා. එම අවස්ථාවේදී හෙලිකොප්ටර් යානය මාදුරුව ජලාශයට කඩා වැටෙන ආකාරයේ දීවරයන් කිහිප දෙනෙක්ම දැක තිබෙනවා. උන් තමයි පළමුවෙන්ම හෙලිකොප්ටර් යානය කඩා වැටුණු තැනට පැමිණ තිබෙන්නේ. ඊළඟ චොපර් එක උතත් අපි දැක්ක මුණ පැත්ත හොඳටම පල්ලෙහාට පාත් වෙලා පැතුරු වැදිනත් එක්කම චොපර් එක ඔහොම පෑන් නාරමේ ඒවා විසුණත් දඩබඩක. ඊට පස්සේ ගියා කට්ටියත් එක්ක මේ කට්ටියත් එක්ක ගිහිල්ලා මේකේ කට්ටියකින් එහා අපි අපෙන් දවකොනද ගියා චොපර් එක හොයාගන්න බෑ මෙයාලාට. ඊදෙනෙක් ගත්තද කියලා මේ එහා ඊට පස්සේ කිව්වා 3 දෙනෙක් බේරගත්තා මල්ලි කිව්වා. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා බැලුවා බලද්දි චොපර් එක එතන තිබුණා. යට ගිහිල්ලා අපි අරගෙන හැදුවා. එතනම දෙන්නෙක් ගත්තා ඊට පස්සේ ආයේ සීට් බෙල්ට් එක දාගෙන හිටියා. අපි ගිහිල්ලා ඇදලා බැලුවා බෑ ගන්න. යට ගිහිල්ලා පීය කරන් ගිහිල්ලා කැපුවා. කපලා ඊට පස්සේ මම ආයෙ අස්සෙර ගිහිල්ලා ආයෙ බලලා තව ඉන්නද කියලා එයාට අරගත්තා. ඇත්තරලා හරිය මේ බැලුවට බර හොයන්න බෑ. තනිකර කළු පාටයක්. කොමර මම දුනක් විතර ජෙම්ප්‍රේ තමයි යට චොපර් එක ගිල්ලලා තිබුණා. අපි ඉහට අපි එන්නෙදි මගක් එද්දිත් ආයෙ දැක්කා එක්කෙනෙක් තවත් ඉන්න කියලා හරිය කෑ ගහද්දි ආයෙ ඇල්ලුවා අපි. එක්කෙනෙක් වුණා එයාව අරන් ආවා අන්තිමට. ඒ අනුව අනතුරටපත් හමුදා සෙබළුන් මුදා ගැනීම සඳහා එහි පැමිණි ආරක්ෂක අංශ සමාජිකයින් මෙහෙයුම් දෙයක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස යානය තුළ සිටි සෙබළුන් 12 දෙනාම ජලාශයෙන් මුදාගෙන අරලගංවිල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යනු ලැබුවා. ඒ වන විටත් බරපතල තත්ත්වයේ පසු සෙබළුන් 8 දෙනෙක් පොළොන්නරුව මහරෝහලට මාරු කර යැවීමට පියවර ගත්තා.